මම අද ඔයගලන්ට කියන්න යන්නේ අපි ගොඩක් ආසාවෙන් යන්න හිටිය ගමනක් ගැන. ඒ තමයි නුවරඑළිය ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස්. අපි උදේ 6:00ට 7ට විතර වගේ කොළඹින් යන්න පිටත් වුණා. මොකද අපිට 2ට තමයි චෙකින් ටයිම් එක තිබ්බේ. අවිස්සාවේල්ල කිතුල්ගල හැටන් තලවකැලේ හරහා තමයි අපි නුවරඑළියට ගියේ. ඒ යන අතරමඟදීත් අපිට පොඩි ලස්සන දේවල් ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට ඒ දේවලුත් අරගෙන එනවා. මේ ඔයගොල්ලෝ දකින්නේ රම්බොඩ උමක. මේකත් පහු කරගෙන තමයි අපිට නුවරඑළියට යන්න තියෙන්නේ. මේ යන අතරමඟදී අපිට හම්බ වෙනවා ඩෙවොන් වෝටර්ෆෝල් view point එකක්. එතනින් අපිට චුට්ටක් නැවතිලා දියඇල්ල බලලා යන්න පුළුවන්. ඒ වගේම එතනින් තව චුට්ටක් එහාට ගියාම අපිට හම්බ වෙනවා සෙන්ට් ක්ලෙයාර් වෝටර්ෆෝල් view point එක. එතනත් පොඩ්ඩක් නැවතිලා වටේ ලස්සන බලලා අපිට යන්න පුළුවන්. ඇත්තට මෙතන ගොඩක් ලස්සනයි. ඈත කඳු පන්තිය හරිම ලස්සනට පේනවා. ඔන්න ඉතින් අපි දවල් 12:00 විතර වෙනකොට නුවරඑළියටත් ආවා. අපි දැන් මේ යන්නේ ලිටල් ඉංග්ලන්ඩ් වලට. ලස්සන තේ වතු ටිකක් මැදින් තමයි අපිට ලිටල් ඉංග්ලන්ඩ් වලට යන්න තියෙන්නේ. Turn left, then your destination will be on the right. ඔන්න ඔය විදිහට අපි ඉතින් ලිටල් ඉංග්ලන්ඩ් වලට ආවා. මෙහෙට එනකොට අපි දවල් 1ට විතර වගේ ඇති. හැබැයි අපිට 2ට චෙකින් ටයිම් එක තිබ්බේ නිසා අපිට ටිකක් වෙලා රෙස්ටුරන්ට් එකේ ඉන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ රූම් එක රෙඩි කරනකන් ඒ අතරතුරේදී අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. මේ තියෙන්නේ අපි ගත්ත රූම් එකේ ඉඳලා එළිය පේන විදිහ. දවල් 2 විතර වුණාට එළිය මාරම සීතලයි. ඒ ඉතින් නුවරඑළිය හැටිනේ. අපි මේ ඉන්න පෙඩ්‍රෝ බාන් එකේ. මේක තමයි ලිටල් ඉංග්ලන්ඩ් වල හොටෙල් එකක් විදිහට තියෙන්නේ. මේකේ අපිට රූම්ස් වෙනම ගන්න පුළුවන්. හැබැයි අනිත් කොටේජස් වල ඔයගොල්ලෝ කොටේජස් ගන්නවා නම් ෆුල් කොටේජ් එකම ගන්න ඕනේ. රූම්ස් වෙනම ගන්න බෑ ඒ වගේ. මේ තියෙන්නේ කොටේජස් තමයි. මේ තියෙන පෙඩ්‍රෝ බාන් එකත් එක්කම ඈතට අනිත් කොටේජස් පේන විදිය. පහවදා උදේම ටිකක් වටපිටාවේ ඇවිද ඉඳලා ලිටල් ඉංග්ලන්ඩ් වල ලස්සන බලන්නත් අපි අමතක කළේ නෑ. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා අපි චෙක් අවුට් වෙලා ලිටල් ඉංග්ලන්ඩ් වලට බයි බයි කියලා හැමම අපි ආපහු එන්න පිටත් වුණා.